කැමති වුණා ඇත්තට මේ ගහ තියෙද්දිම අපි මේ වැඩේ කරමු. මේ එහෙම කියලා තමයි මම පටන් ගත්තේ අතට. ඒක තමයි මූලිකම හේතුව. මේ ඉතින් මට ඒ විදිහටම මට 100ක් 200ක් අතරදු 200ක් මට හිතුවටත් වැඩිය හොඳට මේ විදිහ ඔක්කොම arrangement කරලා දුන්නා ඒගොල්ලෝ. ඇත්තටම නිකන් අර ගොඩක් අර අපි විලා එකක ඇතුළට එනවා වගේ තමයි මට දැනෙන්නේ. ඉතින් අර මට ඕන විදිහට 100%ක්ම ඒ ඕන කරේ මට මේ නිදහස් වාතාවරණය. කියන්නේ අපි මහන්සි වෙලා වැඩ කරලා ගෙදර එනකොට ගෙදර සම්පූර්ණයෙන්ම නිදහස් පරිසරයක් තියෙන්න ඕනේ. ඉතින් මට මේ එනකොට ඇත්තටම කියන්න බැරි තරම් නිදහසක් දැනෙනවා මේ ඇතුළට ආවට පස්සේ. හැමතැනම කොහෙ ගියත් ගෙදර ඕනම තැනකට ගියත් නිදහසේ මේ ඕන තැනක ඉන්න පුළුවන් වාතාවරණයක් විදිහට තමයි හදලා තියෙන්නේ මේක. ඇත්තට මේක කියන්නේ මම බලාපොරොත්තුනේ මම හෝම් පොයින්ට් එකේ කතා කරනකොටත් පළවෙනියටම කතා කරනකොටත් මම ඒගොල්ලන්ට කිව්වේ මට ගේ ඇතුළට එනකොට කිචන් එකයි ඒරියා එකයි ලිවිං ඒරියා එකේදීම මේ හැමදේම මට පේන්න ඕනේ කියන දේ. මං අර ගොඩක්ම බලාපොරොත්තුනේ ගොඩක් අපි ගත්තොත් සාමාන්‍යයෙන් වැඩිම කාලයක් අපි ගත කරන්නේ එතන. ඉතින් මං හිතන්නේ මං ඒක සාමාන්‍ය පොඩි ස්පේස් එකක් වුණාට මේ මම බලාපොරොත්තු වෙන්නේ හැමතිස්සෙම මට නිදහසේ එතන ඇවිල්ලා ඉන්න පුළුවන් පරිසරයක් හදාගන්න තමයි මට ලිවිං ඒරියා එකේ මම බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ඒක ගොඩක්ම මං සෑමකටපත් වෙනවා ඒ නිමාව ගැන. ඔව් ඇත්තටම ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් මුල් දවසේ ඉඳන්ම මම ගොඩක්ම උදේ ඇවිල්ලා පැයක් දෙකක් වගේ කාලයක් ඉතින් ඇවිදලා මෙහෙම ඉඳගෙන මේ බලාගෙන ඉන්නවා. ඉතින් කොහොමද වැඩ කටයුතු වෙන්නේ කියන එක. මම හිතනවා මම ගත්ත තීරණය හොඳ තීරණයක් මේ හෝම් පොයින්ට් එකත් එක්ක යන්න. මොකද මම බලාපොරොත්තු වුණාට වඩා ෆුල් රිලැක්සිං ගොඩක් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හැදුනා කියන එක.